මුහුදු පතුලේ සැඟවුණු බොහෝ දෙනා නුදුටු සුන්දර ලෝකයක් තියෙනවා. කොරල් පර, මසුන්, මුහුදු තුන සහ වෙනත් ජලජ ජීවීන්ගෙන් පිරි ඒ පරිසර පද්ධති හරිම අපූරුයි. ඉතින් අද කියන්න යන්නේ අන්න ඒ ගැනයි. රැඳිලා ඉන්න වීඩියෝ එකේ අවසානයේ දක්වාම. සුන්දරත්වය අතින් බැලුව කිසිදු රටකට නොදෙවෙනි සමුදුරු තීරයක් ශ්‍රී ලංකාවට හිමි වෙලා තියෙනවා. බස්නාහිර මුහුදු සීමාවේ වෙරළ තීරය පටු වුණත් නැගෙනහිර දෙසට වන්නට පිහිටා තියෙන වෙරළ තීරය ඉතා පුළුල්. එසේ වුවත් සමස්තයක් ලෙස ගත් විට ශ්‍රී ලංකීය වෙරළ තීරය ඉතා ආකර්ශනීය බව නිබදවම රජයන ස්ථානයක් බව නම් කියන්න ඕනි. මෙරට සුන්දරත්වය නැරඹීමට පැමිණි විදෙස් සංචාරකයන්ගෙන් වෙරළ ආශ්‍රිතව පරිසර කලාපයන් නිරන්තරවම පිරී ගිය සැටියෙන්ම ඒවා මනාව අවබෝධ කරගත හැකි වෙනවා. විදේශිකයන් පමණක් නෙවෙයි දේශීය සංචාරකයන්ද තම සංචාරයන් සැලසුම් කිරීමේදී වෙරළ බඩ ගමන් මාර්ගයක්ද තම ගමන් පතයට එකතු කර ගැනීමට අමතක නොකරන්නේ වෙරළාශ්‍රිත පරිසරික කලාපයක් ඇසුරේ ගෙවා දමන හෝරාවත් දෙකක් කියන්නේ මනසට සහනයක් බව දන්න හින්දයි. ශ්‍රී ලංකා සමුදුරු තීරය කියන්නේ මිහිමත දැවන්තයා වන නිල් තල්මසාගේ සිට පියවි ඇසට නොපෙනෙන බහුභාවා දක්වා වූ විවිධත්වය සහිත ජීවී අගයන් රැසකගෙන් සමන්විත සමුද්‍රීය පාරිසරික කලාපයක් ලෙස නම් කරන්න පුළුවන්. හික්කඩුව ජාතික උද්‍යානය කියන්නේ නම් ඇසූ පමණින්ම බොහෝ සංචාරකයන්ගේ ආකර්ෂණය දිනාගත් වනජීවී රක්ෂිතයක් ලෙස ප්‍රසිද්ධ තැනක්. දකුණු පළාතේ ගාල්ල දිස්ත්‍රික්කයේ හික්කඩුව ප්‍රාදේශීය ලේකම් කොට්ටාසය තුල පිහිටා තියෙන හික්කඩුව ප්‍රදේශයට එම නම භාවිතයට ආවේ කෙලෙසින්ද කියලා සොයා බැලීමේදී දැනගත හැකි වුණේ අතීතයේ මේ ආශ්‍රිතව හික්ගස් බහුල වනාන්තරයක් තිබූ බවයි. කඩුව යනුවෙන් හඳුන්වන්නේ කැලෑව නිසා හික්ගස් බහුල කැලෑව යන අරුත ඇතිව හික්කඩුව නම විහාරයට පැමිණලා තියෙනවා. හික්කඩුව ජාතික උද්‍යානයේ ප්‍රකාශයට පත්වන්නේ සමුද්‍රීය ජෛව විවිධත්වය සංරක්ෂණය අරබයා වීම මෙහිලා සුවිශේෂත්වයක් ගන්නවා. වර්ෂ 2002 ඔක්තෝබර් මාස 8 වෙනි දින හෙක්ටයාර් 101ක් හෙබි ජාතික උද්‍යානයක් ලෙස ප්‍රකාශයට පත්වන්නේ අපේ රටේ ප්‍රකාශිත ජාතික උද්‍යාන 26 අතරින් 13 වෙනිව ප්‍රකාශිත ජාතික උද්‍යානය ලෙසට හික්කඩුව පත්වීමයි. එහි මුඛ්‍ය පරමාර්ථය වන්නේ සමුද්‍රීය ජෛව විවිධත්ව සංරක්ෂණයයි. හික්කඩුව ජාතික උද්‍යානය අයත් වන්නේ නිර්තදිග තෙත්චලාපයටයි. ඒ කියන්නේ නිර්තදිග මෝසම් සුළම් ප්‍රවාහයට ඍජුවම මුහුණ දෙනවා. ඊට අමතරව ඊසාන දිග මෝසම් සුළම් ප්‍රවාහයෙන්ද වැසි පතනය සිදු වෙනවා. පිළිවෙලින් අප්‍රේල් ජූනි අතර ක්‍රියාත්මක නිර්තදිග හා සැප්තැම්බර් නොවැම්බර් අතර ක්‍රියාත්මක ඊසාන දිග මෝසම් වැසි සමයන් තුල මුහුදු රළ ප්‍රචණ්ඩ ස්වරූපයක් දරනවා. ඒත් වසරේ මුල වියලි කාලගුණික සමයක් මේ ප්‍රදේශයේ ඇසුරේ වාර්තා වෙනවා නිසා ජාතික උද්‍යානයේ පිහිටා ඇති සමුදුරු කලාපය තුල සංචාරය සඳහා සුදුසුම සමය ලෙස මෙය හැඳින්වෙනවා. මුහුදු පතුල නැරඹන්න හැකි ආකාරයකට බෝට්ටු පතුල වීදුරු ආවරණය සහිතව සකස් කර ඇති යාත්‍රාවකින් ගමන් කිරීමෙන් හික්කඩුව ජාතික උද්‍යානයේ සුන්දරත්වය පියවි ඇසින් නැරඹීමේ අපූර්ව අවස්ථාව සංචාරකයන්ට උදා කරලා තියෙනවා.
සමුද්‍රීය ශාක විශේෂයන්ගේ ව්‍යාප්ති කලාපයන් පිළිබඳව අධ්‍යයනය කිරීමේදී හික්කඩුව ජාතික උද්‍යානය ඇසුරේ පුළුල් විවිධත්වය අධ්‍යයනය කරන්න පුළුවන්. මුහුදු තෘණ, ඇල්ගී විශේෂ, කොරල් විශේෂ, පරාශ්‍රිත මසුන් ආදී ලෙස හික්කඩුව සමුද්‍රීය ජාතික උද්‍යානය සතු ජෛව විවිධත්වය වෙන වෙනම ගෙන අධ්‍යයනය කරන්න පුළුවන්. සමුද්‍රීය ක්ෂීරපායින් අතරේ වඳවීමේ තර්ජනයට මුහුණ පාලා ඉන්න කැස්බෑ විශේෂයන්ගේ ඉඳලා මුහුදු ඌරාගේ කදිම භෝජනාගාරයක් ලෙසත් මුහුදු තෘණ බිම් ප්‍රකටයි. මසුන්ගේ අභිජනන බිම් ලෙසත් සමුදුරු පත්ලේ ව්‍යාප්ත කොරල් හා තෘණ බිම් හරහා ඉටුවන සේවය අතිමහත් වෙනවා. සමුද්‍රීය ඛාදනයේ මැඩලන බාධක පරයක් ලෙසත් පුරා පැය 24ම හික්කඩුව ජාතික උද්‍යානයේ ක්‍රියාකාරී බවත් අමතක කරන්න බෑ. හික්කඩුව සමුදුරු පත්ලේ පවත්නා සුන්දරත්වය කොතෙක්ද කියනවනම් අප රට සතු සමුද්‍රීය ජෛව විවිධත්වයේ පිළිබිඹුව හික්කඩුව ආශ්‍රිත සමුදුරු කලාපයේදී මනාව නිරීක්ෂණය කරන්න පුළුවන්. කොරල් ව්‍යාප්තිය ගත්තාම හික්කඩුව පරවි දූපත වැනි සමුද්‍රීය වනජීවී පිහිටීම අනුව බාධක පර, ගැටි පර හා අතොළුව ලෙස පැහැදිලිව වෙනස්කම් රැසක් කොරල් පිහිටීම අනුව හඳුනා ගන්න පුළුවන්. හික්කඩුව ජාතික උද්‍යානය සමුදුරු පත්ල තුළ පිහිටා ඇති කොරල් අයත් වන්නේ ගැටිපර කාණ්ඩයටයි. එය වෙරළ ඛාදනය මර්ධනය කිරීමේලා විශේෂ වූ ජෛව වැටක් හා සමානව ක්‍රියාත්මක වෙනවා. කොරල් සැකිලි තැනීම සඳහා මුහුදු ජලයේ ඇති කැල්සියම් ලවණ ජීර්ණය කිරීමෙන් ඝන හුණුගල් සැකිලි නිර්මාණය වීම ආරම්භ වෙනවා. සැකිලි ස්‍රාවය බුහුභාවගේ බහිස්චර්ම ශෛලවලින් හෝ මධ්‍යශ්ලේෂයට විසිරී ඇතැම් බහිස්චර්ම ශෛලවලින්ද සිදුවන අතර එක් එක් බහුභාවන්ගේ හැඩය අනුව කොරල් විවිධ වූ බාහිර හැඩහුරුකමින් නිරීක්ෂණය කර හැකි වෙනවා. බුහුභාවුන්ගේ හැඩහුරුතාවන් කොරල්ද බාහිරින් වෙනස් වූ හැඩ ස්වභාවයන්ගෙන් යුක්ත වෙනවා. බාහිර පෙනුම අනුව ඒවා නිල් කොරල්, මුහුදු අවාන්, මිනි ඇඟිලි ආදී වූ එදිනෙදා ව්‍යවහාරයේ භාවිතා වන පොදු නම් වලින්ද හඳුන්වන්නේ. ඒවයි පෙනුම මුල් කර ගනිමින් හික්කඩුව මුහුදු පතුලේ විසිරී ගිය කොරල් විවිධත්වයෙන් පිරිපුන්. අවධානය යොමු කළ යුතු සුවිශේෂී කාරණාවක් කියන්න තියෙනවා. හික්කඩුව පරේ දූපත හෝ ඒ ආශ්‍රිත සමුදුරු කලාපයේ මුහුදු පතුලේ අත්විදිය හැකි ස්වභා සෞන්දර්යය නිර්මාණය වීමේලා විසල් වූ කාලයක් ගත වෙලා තියෙනවා. එසේ වුණත් මේ ස්වභා සෞන්දර්යය කෙමෙන් කෙමෙන් වියකිලා යනවා. එහෙම වෙන්නේ මිනිසුන් සීමාවක් නැතුව කරන පාරිසරික විනාශය නිසා. රට වටකොට බැඳී ආරක්ෂිත පවුරක් හා සමවන කොරල් පරත් ගොඩබිමට නොදැවෙන වූ ජෛව විවිධත්වයත් මහ සමුදුර සතු බැව් නිහඬවම පවසන පණිවුඩකරුවන් බඳු සමුද්‍රීය ක්ෂීරපායින්ද එක්ව සොබා සුන්දරත්වයට එකතු කරන අමිල වූ අගය වචනයෙන් පැහැදිලි කර අවසන් කළ නොහැකි. එබැවින් ගොඩබිම් වාසී අපි සමුදුරු නිවැසියන්ගේ ආරක්ෂාව තහවුරු කිරීමට සිත් තබා ගත යුතුම වෙනවා. සමුදුරු ජෛව විවිධත්වයේ කැටපතක් බඳු හික්කඩුව
ජාතික උද්‍යානයේ සංරක්ෂණය සඳහා පුරවැසියන් ලෙස හැකි පමණින් තම දායකත්වය දීමට අමතක නොකළ යුතුයි. ඉතින් වීඩියෝ එක හොඳයි කියලා හිතෙනවා නම් ලයික් කරලා කමෙන්ට් කරලා සබ්ස්ක්‍රයිබ් කරන්නත් අමතක කරන්න එපා. ගෙන් එන්නම් සුබ දවසක්.